everyone, welcome back to my channel. ඉතින් අද අපි මේ vlog එකකින් බලමු අපි මාපොෂි ඉඳලා මාලේ අයිලන්ඩ් එකට ගියපු විදිය. ඉතින් මේ වගේ බෝට් එකකින් තමයි අපි යන්න පිටත් උනේ මාපොෂි ඉඳලා. අපි මාලේ වලට යන්න කලින් දුවලා ගිහිල්ලා අන්තිම විනාඩියේ පොඩි shopping පාරක් දාලා ආවා. ඉතින් බඩු ගන්න නෙවෙයි කන්න මොනා හරි අරගෙන යන්න ආවා. මොකද අපිට මේක හම්බුනේ අන්තිම වෙලාවේ නිසා. ඉතින් මෙන්න මේ පෙන්නන තැනින් ඔයාලට අඩුවට බෝට් ටුවර්ස් බුක් කරගන්න පුළුවන්. ආයෙ මේ එයාපෝට් එකට නැත්තම් මාලේ වලට යනවනම්. ඉතින් අපි මේ ටුවර්ස් මාපොෂි ටුවර්ස් කියන තැනින් බුක් කරගත්තාම ඒගොල්ලෝ අපිට ටයිම් එක දුන්න එන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ ස්පීඩ් බෝට් එකක තමයි ඕගොල්ලන්ට මාලේ වලට යන්න තියෙන්නේ. ඉතින් මේකෙන් ඕගොල්ලන්ට එයාපෝට් එකටත් යන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් මාලේ වල Grab යූස් කරනවා සහ නමුත් අපිට ඒ වෙලාවේ අපි බුකින් එකක් දැම්මට වහනයක් හොයාගන්න බැරි වුණා. ඉතින් මේ ටැක්සි එක තමයි අපි යන්න ගත්තේ. අපි බුක් කරලා තියුණු හොටෙල් එකට අපි one night ඉන්නවා මාලේ වල. මන් දන්නේ ඇයි ඇප් එක ඒ කියන්නේ ආවේ නැත්තේ කියලා. මේ ගොඩක් දුර නැහැ. ජැටි එකේ ඉඳලා හොටෙල් එකට බට් අපිට බෑග් එක යන්න බැරි නිසා තමයි අපි ටැක්සි එකක් දැම්මේ. නැත්තම් මේ මාලේ සිටි එකේ ඔයගොල්ලන්ට පයින් ඇවිදලා බලලා කරගන්න පුළුවන්. දේවල් කරගන්න පුළුවන්. ඉතින් මේ අපි නතර වුණ තැන ලෙමන් ග්‍රාස් කියන හොටෙල් එක ඇත්තටම මේකේ කස්ටමර් සර්විස් එක මාරම හොඳයි. ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩලි. ඒගොල්ලන්ට කිව්වම අපි එනවා කියලා ඒගොල්ලෝ මගට ආවා අපිව පිකප් කරන්න. ඉතින් මේ වගේ එන්ට්‍රන්ස් එකක් තමා තියෙන්නේ. ඔයගොල්ලන්ට චෙකින් වුණාට පස්සේ වෙනම කාඩ් එකක් දෙනවා. ඉතින් ඒක ටච් කරාට පස්සේ විතරයි ඔයගොල්ලන්ට ඔටෝ ඩෝ එක ඇරෙන්නේ. නැත්තම් යන්න බෑ. ඒ වුණාට එතන හදිසියෙවත් කාඩ් එක අමතක වුණොත් බෙල් කරාට පස්සේ ඔයගොල්ලන්ට ඩෝ එක අරිනවා ඇතුලෙන්. ඉතින් මේ තියෙන්නේ රූම් එක. රූම් එක ගොඩක් පොඩි but one night stay එකට නැත්තම් රෑවල් දෙකක් වගේ නවතින්න එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මාරම ක්ලීන්. ඒ වගේම තියෙන ෆැසිලිටිස් උත් හොඳයි. ආයේ කියන්න කිසිම වැරැද්දක් නැහැ. මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට මේ හොටෙල් එකේ නතර වෙන්න කියලා. අනිත් ප්ලේසස් එක ගත්තාම චුට්ටක් ප්‍රයිස් එක වැඩි but worth මේකේ නතර වෙන එක මොකද හරිම නිදහස්. රූම් එකක් ගත්තට මොකද අපිට වැඩි වෙලාවක් ඉන්න හම්බුනේම නැති තරම් රූම් එකේ අපි ඇවිදින්න ගිහිල්ලා ඉතින් රෑ ටික විතරයි හිටියේ. ආයෙම දවල් වෙනකොට යන්න පිටත් වුණා. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕන මේකේ ලිෆ්ට් එකක් තියෙනවා. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් ඔයගොල්ලන්ට පාඩි පෙලෙන් ඕන නම් එහෙම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලිෆ්ට් එකක් තියෙනවා. ඉතින් මං හිතනවා ඒක ගොඩක් කම්ෆර්ටබල් කියලා ඕගොල්ලෝ නවතින තැනක ලිෆ්ට් එකක් තියෙන එක. ඉතින් අපි ඊට පස්සේ කරේ චෙකින් වෙලා ඉවර වෙලා අපි ගියා සිටි එකේ පොඩ්ඩක් ඇවිදින්න. මම කිව්වා හරිම පහසුවෙන් ඕගොල්ලන්ට එහෙම ඇවිදින්න පුළුවන්. මාලේ සිටි එකේ ගොඩාක් ඒ කියන්නේ ක්‍රවුඩ් එක වැඩි. මාපොෂි වගේ නෙවෙයි. ඉතින් හැමතැනම වාහන එහෙම යනවා. ගොඩක් කට්ටිය ඇවිදිනවා කරනවා. ඉතින් හරි පරිස්සමට යන්න ඕන සහ ඔයගොල්ලෝ මේ සිටි එකේදී චුට්ටක් යනකොට ඒ කියන්නේ කම්ෆර්ටබල් විදියට ඇඳුම් ඇඳගෙන යන්නත් අමතක කරන්න එපා. අනිත් රටවල් වගේ නෙවෙයි චුට්ටක් ඔයගොල්ලන්ගේ ඇඳුම් ගැනත් සැලකිලිමත් වෙන්න. ඉතින් මං කිව්වනේ අපි ගියේ මෙහි ඒගොල්ලන්ගේ උපවාස මාස කාලේ. ඉතින් එතකොට මෙහි හැමදේම ලිමිට් උපවාස කාලෙට මොකද ඒගොල්ලෝ ප්‍රේ කරන ටයිම් එකට මේ සියලුම ෂොප් වහනවා සහ අපි හිතමු මොනා හරි ටුවරිස් ඇට්‍රැක්ෂන් එකක් 5ට නම් වහන්නේ but 3-4 වෙනකොට කලින් වහනවා. මොකද ඒගොල්ලන්ගේ ප්‍රේ කරන ටයිම් එක නිසා. ඉතින් ඒ කාලේ යනවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඔයගොල්ලන්ට මතක ඇති මේ ප්ලේස් එක මම පෙන්නුවා අපි මාපොෂි වලට එනකොට. මෙතනින් තමයි ඔයගොල්ලන්ගේ බෝට් බුක් කරන්න තියෙන්නේ නැත්නම් බෝට් ගන්න තියෙන්නේ මාලේ වලට යන. ඉතින් මෙතනින්ම තමයි ඕගොල්ලෝ යනවා නම් හුළු මාලේ විසිට් එකකට බස් ටිකට් ගන්නෙත් මෙතනින්ම තමයි. ඉතින් ඔයගොල්ලන්ට මෙතෙන්ට ගිහිල්ලා හුළු මාලෙට යන ටිකට් එකත් වගේම රිටර්න් ටිකට් එකත් මෙතනින්ම ආයෙ පර්චේස් කරන්න පුළුවන්.
ඉතින් මේ බස් දෙන ටර්මිනල් එකක් තියෙනවා චුට්ටක් ඉස්සරහට යනකොට. ඒක හරිම ලේසි හොයාගන්න. අපිත් මේ පාර යන කෙනෙක්ගෙන් අහගෙන තමයි ගියේ. ඒගොල්ලෝ කියනවා ටක් ගාලා අහනකොට හුළු මහලට යන බස් ගන්න කොතනින්ද කිව්වම නැත්තම් ටිකට් එකෙත් ගහලා තියෙනවා. ඉතින් ටිකට් ගත්ත තැන ඉඳලා මීටර 150ක් විතර ඉස්සරහට එනකොට හම්බ වෙනවා ඕගොල්ලන්ට බස් ටර්මිනල් එක. මෙන්න මේ වගේ බස් වල තමයි ඕගොල්ලන්ට මේ කියන්නේ මාලේ සිටි එක නැත්නම් හුළු මාලෙට විසිට් එකක් දාන්න යන්න පුළුවන් තියෙන්නේ. ඉතින් විනාඩි 15ක 20ක විතර රයිඩ් එකක් තියෙනවා. ඕගොල්ලන්ට ඒක නිසා කෙලින්ම බස් එකේ උඩ තට්ටුවටම යන්න පුළුවන්. ඉතින් වටපිටාව බලන ගමන් යන්න නැත්නම් පල්ලෙහා ඉන්නත් පුළුවන්. ඉතින් මේ බස් මාරම කම්ෆර්ටබල්. ඉතින් AC කරලා තින්නේ කිසිම අපහසුාවක් නැහැ. ඉතින් ඔයාට හරිම නිදහසේ ට්‍රැවල් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ මාලේ සිටි එකයි හුළු මාලේ කියන සිටි එකයි යා වෙලා තියෙන්නේ දිග පාලමක්. ඒ කියන්නේ මේ පාලමත් එක්ක තමයි මේ සිටි දෙක අතර යාවීම සිද්ධ වෙන්නේ. ඉතින් හුළු මාලේ කියලා කියන්නේ තනිකරම ආටිෆිෂියල් සිටි එකක්. ඒ කියන්නේ ඒක තනිකරම මිනිස්සුම හදපු නගරයක්. ඉතින් මන් දැනුවත් වුණ විදියට ගොඩක් අය අයිලන්ඩ්ස් වල ඉඳලා හුළු මාලේ වලට මූව් වෙනවා කියලා තමයි තියුනේ. ඒගොල්ලෝ අලුතෙන් දේවල් හදාගෙන යනවා කියන එක තමයි කිව්වේ හුළු මාලේ වල. ඉතින් ඕගොල්ලන්ට මෙතන මේ රූට් එකෙන් යනකොට එයාපෝට් එකේ තියෙන ප්ලේන්ස් මාරම ලස්සනට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි සී ප්ලේන් මෙහි ගොඩක් සී ප්ලේන් තියෙනවා අයිලන්ඩ් වලට යනකොට යන්න. ඉතින් ඒවත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ හුළු මාලේ වල තියෙන පාක් එකකට. ඉතින් මේකට ෆ්‍රී ඕගොල්ලන්ට ඇතුල් වෙන්න පුළුවන්. ටිකට් එහෙම මොකුත් ගන්න නැහැ. මේකේ බලන්න කියලා එහෙම ලොකුවට විශේෂ දෙයක් නැහැ. ලොකු ඒරියා එකක තියෙන පාක් එකක්. ඉතින් ගොඩක් අය මම දැක්කා පික්නික් එකක් වගේ එහෙම ඇවිල්ලා වාඩි වෙලා කෑම ටිකක් එහෙම කාලා එහෙම යනවා. ඒ වගේ තියෙන පාක් එකක් අර නිකන් අපේ ලංකාවේ තියෙන විහාර මහදේවි පාක් එක වගේ අන්න ඒ වගේ. ඉතින් ඕගොල්ලන්ටත් මෙතෙන්ට ඇවිල්ලා චුට්ටක් වටයක් එහෙම දාලා බලලා යන්න පුළුවන්. ඉතින් එහෙම ලොකුවට බලන්න කියලා දෙයක් නැහැ මේ පාක් එකේ නම්. ඊට පස්සේ ඉතින් අපි නිකන් අපි හුළු මාලේ මොන වගේද කියලා බලන්න තමයි ආවේ. ගොඩාක් වෙලා කාලය ගත කරන්න ප්ලෑන් එකක් තිබුණේ නැහැ. ඉතින් අපි ඇවිල්ලා ආයෙම මේ බස් එක අරගෙන හෝල්ට් එකෙන් බස් එක අරගෙන ආයෙම නැවත මාලේ සිටි එකට එන්න පිටත් වුණා. ඉතින් ඊට පස්සේ අපිට පොඩි ප්ලෑන් එකක් තියුණා පොඩ්ඩක් සුපර් මාකට් වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ චුටක් ඇවිදලා කරලා බලන්න කොහොමද මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මෝල්ඩිව්ස් කිව්වම ටූනා වලට කරවල වලට මාරම ප්‍රසිද්ධයි. ඉතින් ඒගොල්ලන්ගේ වෙනවම තියෙනවා ඩ්‍රයි ෆිෂ් මාකට් එකක්. ඒකට වෙනවම වෙන් වෙලා තියෙන. ඉතින් එළවලු වලට වෙනම තියෙනවා. ෆ්‍රෙෂ් මාළු වලට වෙනවම තියෙනවා. එහෙම තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඩ්‍රයි ෆිෂ් මාකට් එක. ඉතින් අපි මෙතෙන්ට ගියා බලන්න. ඉතින් එක එක ජාතියේ වර්ග තියෙනවා. හැබැයි ලංකාවට වැඩිය ගොඩාක් ගණන් අඩුයි. ඉතින් ගොඩාක් කට්ටිය කිලෝ ගණන් අරගෙන යනවා. සහ ඔයාලට එහෙම ගෙනියන්න ඕන නම් මේගොල්ලෝ බොක්ස් වල එහෙම දාලා දෙනවා රෙඩි කරලා. එළියට ස්මෙල් එකක්වත් මුකුත්ම එන්නේ නැහැ. ඕගොල්ලන්ට ඒ විදියට කියලා ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ඕගොල්ලෝ සර්නියර්ස් ගන්න ඉන්නවා නම් මෝල්ඩිව්ස් වලින් මාලේ සිටි එකෙන් ගන්න එන්න එපා. මොකද මාරම ගණන් මාපුෂි වල තමයි සර්නියර්ස් අඩුම. ඩබල් වගේ ගණන් වැඩි මාලේ අයිලන්ඩ් එකේ. ඉතින් ඔයගොල්ලෝ සර්නියර්ස් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මාලේ සිටි එකෙන් අරගෙන එන්න. ඉතින් අපි ඊට පස්සේ ගියා මේ මාලේ සිටි එකේ තියෙනවා STO කියලා ගවර්න්මන්ට් එකෙන් තමයි මේ ෂොප් එක කරන්නේ. අනිත් සුපර් මාකට්ස් වලට වැඩිය මේකේ බඩුවල ගණන් ටිකක් අඩුයි. බට් ලංකාවට වැඩිය ගොඩක් ගණන් වැඩි. ඉතින් මේ චොකලට්ස් උනත් ඕගොල්ලන්ට ගොඩක් අඩුවට ලංකාවෙන් ගන්න පුළුවන්. ඒක නිසා මේ චොක්ලට්ස් වගේ දේවල් ගන්න එක අපරාධ වගේ තමයි මට නම් හිතෙන්නේ. මොකද මාරම ගණන් මෝල්ඩිව්ස් වල බඩු. මොකද මේගොල්ලෝ මෙහි හදන්නේ නැහනේ. ගොඩාක් දේවල් මේගොල්ලොත් ඉම්පෝර්ට් කරලා තමයි ගන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ බඩු මාරම ගණන්. හැබැයි ඔයගොල්ලෝ ගත්තොත්
පර්ෆියුම් වල චුට්ටක් අඩුවක් තියෙනවා. ඒ වගේම තමයි ටූනා ගොඩක් අඩුයි. ඉතින් මම ප්‍රයිසස් එක්කම දාලා තින්නේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ MVR වලින් තින්නේ. ඒ කියන්නේ Maldivian rupees වලින්. එක එක බ්‍රෑන්ඩඩ් ඒ කියන්නේ එක එක ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ කියන්නේ වෙන රටවල් වල නිෂ්පාදනය කරන. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් try කරලා බලන්න පුළුවන්. මම කිව්වේ අර ප්‍රයිස් එක වැඩි කියලා. ඉතින් ගන්නවද නැද්ද කියන එක ඕගොල්ලන්ගේ වැඩක්. ඉතින් මේකේ හැමදේම වගේ තියෙනවා. ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට ඕන නම් බියුටි ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ හැමදේම වගේ මේ shop එකේ තියෙනවා. මීට අමතරව වෙන shopping center උත් තියෙනවා. ලොකු ඒවා නෙමෙයි පොඩි පොඩි ඒවා හරියට අපේ කීල්ස් එක කාගිල් ෆුඩ් සිටි වගේ ඒ වගේ ඒවා තමයි තියෙන්නේ. ලොකු මෝල් නැහැ ඔයගොල්ලන්ට එහෙම shopping කරන්න. හුළු මාලවල එකක් තියෙනවා. අපි නම් ගියේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට ඕන නම් කැමති නම් ගිහින් බලලා ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේගොල්ලන්ගේ ටූනා ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා එක එක වර්ගවල. ඉතින් ටූනා try කරන්න ඒවා recommend කරන්න පුළුවන්. අපි අරගත්තා ඒවා ගොඩක් හොඳයි. සහ කරවලත් ගොඩක් හොඳයි. ඉතින් අපි ওই වර්ග ටිකෙන් චුට්ටක් වගේ තමා ගත්තේ. අනිත් දේවල් නම් ගත්තෙම නැති තරම් චූටි පොඩි චොකලට් ටිකක් එහෙම ගත්තා. ලොකුවට ගත්තේ නැහැ. අපි ගොඩක් තැන්වල අපි දැක්කේ නැහැ. මං කියන්නේ මෙහි ඩොලර්ස් පාවිච්චි කරනවා කියලා. ගොඩක් මාපුෂි අයිලන්ඩ් එකේ තමයි ඩොලර් පාවිච්චි වෙන්නේ. මෙහි ඇත්තටම MVR තමයි ගොඩක්ම පාවිච්චි වෙන නිසා ඔයගොල්ලන්ට කාඩ් පේමන්ට් කරන්නත් පුළුවන්. ඉතින් අපි මේ මාලේ සිටි එකේ MVR තමයි පාවිච්චි කරේ. ඩොලර් යූස් කරේ නැහැ. ඉතින් මාපුෂි වල නම් ප්‍රශ්නයක් නැහැ. මෙහි මාලේ සිටි එකේදී නම් ඔයගොල්ලන්ට MVR උවමනා වෙනවා. ඉතින් මේ අපි උපවාස මාස ගියපු නිසා මේ සුපර් මාකට් අරින ටයිම් එකක් තියුණා. අපිට හරියට කාලේ ගොඩක් අපිට ගියා වගේ වුණා. මොකද දවසේ කීප පාරක්ම මේ සුපර් මාකට් වහනවා, අරිනවා. ඒගොල්ලන්ගේ ප්‍රේ ටයිම් එක නිසා ඉතින් හරි කරදරයි. මං කියන්නේ යනවා නම් ඒ කාලෙට යන්න එපා කියලා. මොකද ඉතින් අර ඔයගොල්ලෝ කරන්න හිතන් ඉන්න දේවල් කරන්න බැරි වෙනවා. ඉතින් අපි තව චුට්ටක් මාලේ සිටි එකේ ඇවිදින්න බලන් හිටියා. ඒව කරගන්න බැරි වුණා. මොකද පාරවල් වහනවා කියන්නේ වහන නෑ. ඉතින් ප්‍රේ කරන ටයිම් එක ගොඩක් තැන් වහනවා. ඉතින් කැෆේස් වහනවා. ඉතින් එතකොට හරි අමාරුයි අපිට ටයිම් එකත් එක්ක මැනේජ් කරගන්න. ඉතින් මම කියන්නේ ඒ කාලේ මෙහි විසිට් එකකට යන එක ගොඩක් ටිකක් අපරාධයක් වෙයි කියලා. මොකද ඔයගොල්ලන්ගේ ටයිම් එකට අනුව දේවල් කරගන්න බැරි වෙයි කියලා.
මාලසිටිය එකේ ලංකාවේ කෑම කඩ කිහිපයක්ම තියෙනවා. ඉතින් අපි මේ අඹසෙවන කියන තැනට තමයි ගියේ. ඉතින් කෑම හරිම රසයි. ඒ වගේම ගාණක් චුට්ටක් වැඩි. මං කිව්වනේ මෝල්ඩිව්ස් වල කොහොමත් ඒ කියන්නේ ලංකාවටත් වැඩිය ගොඩක් දේවල් ගණන් වැඩි. ඒ වුණාට මෙතන ඕගොල්ලන්ට කෑම මෙතන ඉඳන් කන්නත් පුළුවන්, අරගෙන යන්නත් පුළුවන්. මාලසිටිය එකේදී ඕගොල්ලන්ට අමතක කරන්න බැරුවම තියෙන දෙයක් තමයි ලංකාවේ ගොඩාක් ඉන්නවා සහ මාලේ ඉන්න අනිත් ජාතිකයන්ට සිංහල හොඳට කතා කරන්න පුළුවන්. ඒක තමයි ඉතින් ඔයගොල්ලන්ට මාලේ සිටි එකේදී නම් බය වෙන්න දෙයක් නැහැ. දෙයක් අහගන්න වුණත් මොකද අඩියක් ගානෙම ලංකාවේ අය දැක ගන්න පුළුවන් සහ මෙහි ගොඩක් ෂොප් වල ලංකාවේ අය වැඩ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට මාලේ සිටි එකේ අපේ වැඩ ටික ඉවර වෙනවා. ඉතින් ඊළඟ vlog එකෙන් අපි එයාපෝට් යන vlog එක අරන් එන. ඉතින් මෝල්ඩිව්ස් වල අලුතෙන් එයාපෝට් එකක් හදලා තියෙනවා. ඉතින් ඒකේ විස්තරත් කොහොමද ඒකේ දේවල් කියලා ඔයගොල්ලන්ට ඊළඟ vlog එකෙන් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් වීඩියෝ එක බැලුවට හැමෝටම thank you. ඊළඟ vlog එකෙන් හමු වෙමු. bye bye හැමෝටම.